හලෝ සුබ දවසක් කියලා පිළිගන්න එවලූෂන් මේ channel එකට. ඉතින් අද ටිකක් වෙනස් විදිහට තමයි මම දැන් ඔයාලට මේ පිටිපස්ස දැක්කම මතක් වුණා ඇති මම කියපු කතාවක්. I think මේ background එක ගැන වැඩි හිතන්න එපා. මේ අවුල් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මේ දැන් අර කලින් වගේ හදන්න විදියක් නෑ. මේ අර මගේ ෆෝන් එකකින් තමයි මම වීඩියෝ හැදුවේ. ෆෝන් එක මේලි ගන්න විදියක් නෑ. මම මේ ලැප්ටොප් ස්ක්‍රීන් එකෙන් තියෙන්නේ. ෆෝන් එක මේ පැත්තෙන් තියලා ගත්තාම මේ පැත්ත ලස්සනට තියෙනවා. සාමාන්‍යයෙන් ලොකුවට මේ අර මේ බෑග්ග්‍රවුන්ඩ් හදන්න යන්නේ නෑ. මං ආයේ මේ කියන්නේ ලොකුවට හදන්නේ නෑ දැන්. සාමාන්‍ය වීඩියෝක් දානවා දැන් තියෙන්නේ. මේ ලොකුවට කරන්න යන්නේ නෑ. ලයිට් ගහලා අරව ගහලා මේව ගහලා එහෙම තමයි. ඉතින් පොඩ්ඩක් දන්නද? හරි ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද අපේ මේ ෆෝන් එකේ තියෙන කැමරා එක ලේසියෙන්ම අපේ ලැප්ටොප් එකට හෝ අපේ ඩෙස්ක්ටොප් එකකට ගන්න කොහොමද කියලා. දැන් ඩෙස්ක්ටොප් එකක් වගේ පරිගණකයක් වුණාම ඒකේ මේ වගේ ලැප්ටොප්ස් වලට වගේ උඩට කැමරා එකක් එන්නේ නැහැ. එතකොට අපිට මොකක් හරි මීටින් එක Zoom මීටින් එක හරි නැත්නම් අපිට වෙන අවශ්‍යතාවයක් මත අපේ කැමරා එක ඕන වෙද්දි ඒකට අපිට කැමරා එක නැතුව යනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙද්දී ඒ කැමරා එකක් නැහැ. ඒ හින්දා අපි ගොඩක් අවශ්‍යතාවයට පත් වෙනවා. හැබැයි ඒකට විසඳුමක් විදියට අපිට යොදා ගන්න පුළුවන් විදිහේ නියම software එකක් එක්ක අපි ෆෝන් එකේ කැමරා එක ලැප්ටොප් එකෙන් හෝ ඒවා ඩෙස්ක්ටොප් එකෙන් පාවිච්චි කරන්න විදිය තමයි අද මම ඔයාලට කියන්නලා තියෙන වැඩි කතා කරන්න තු වීඩියෝ එක ඇතුළට ගිහලා බලමු කොහොමද මේක කරන්න කියලා. රයිට් ඉතින් අපිට මෙන්න මේ වගේ අපේ ඩෙස්ක්ටොප් ලැප්ටොප් එකේ තියෙන මම මේක යූස් කරනවා. ලැප්ටොප් එකේ තියෙන හින්දා මම ලැප්ටොප් එක තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ඩ්‍රයොඩ් කැම් එක තමයි මම මේකට යූස් කරන්නේ. ඩ්‍රයොඩ් කැම් එකෙන් තමයි අපි මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා අපිට මෙන්න මේ වගේ තියෙන ඇප්ලිකේෂන් එක අපිට ඕපන් කරගන්න වෙනවා. මෙන්න මේ වගේ අපිට XEX ෆයිල් එකක් තියෙන්නේ. මේක අපිට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මෙන්න මේ කම්පියුටර් එකට. දැන් මේක මේ අප්ඩේට් එකකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේක මම මේ ආයෙ ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ඉතින් අපිට ඉන්ස්ටෝල් කරපුවා මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මේක ඩබල් ක්ලික් කරලා අපිට ඔයාලට මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ කොහොමද මේ ඇප්ලිකේෂන් එක ලැප්ටොප් එකකට හරි මොකක් හරි ඒකට ඉන්ස්ටෝල් කරගන්න විදිය. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. දැන් මේකට මගේ ෆෝන් එක යූස් කරන්න වෙනවා. ඉතින් මම ෆෝන් එක යූස් කරන ගමන් මේකේ තියෙන ටික දේවල් ටික මම ඔයාලට කියලා දෙන්න. මේක ඉස්සෙල්ලා අපිට වෙන්න ඕන මෙන්න මේ වගේ icons තුනක් පෙන්වනවා. මේ පළවෙනි එක තමයි අපිට කනෙක්ට් කරන්න පුළුවන් Wi-Fi එක හරහා. කියන්නේ Wi-Fi එක යූස් කරලා අපේ ෆෝන් එකේ තියෙන Wi-Fi එක ඕන් කරලා මේකේ Wi-Fi අපි ඔන් කරලා ඒක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ connect to the USB cable එකක් කරාත් අපිට මේක පුළුවන්. සහ මේක අපිට create Wi-Fi server එකකිනුත් අපිට මේක කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ Wi-Fi තමයි යූස් කරන්නේ. ඊට පස්සේ අපිට මේ යටින් පෙන්නනවා අපිට මෙන්න මේ IP එක device IP එක මෙන්න මේක තමයි IP එක. ඊට පස්සේ drive cam port එක තමයි මගේ 46 ඊට පස්සේ වීඩියෝ පුළුවන් audio පුළුවන් දෙකටම මම ටික දාලා තියෙනවා. ඒ කියන්නේ මට වීඩියෝ එකයි audio එකයි දෙකම ලැප් එකට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේකේ. ඉතින් අපිට මෙන්න මේ තියෙන start කියන එක දුන්නාම අපිට start කරගන්න පුළුවන්. දැන් අපි ඒක කරන විදිය දැන් බලමු. ඉතින් අපි දැන් මේ වගේ මගේ දැන් මගේ කැමරා එක මේ පැත්තෙන් පේනවා. ෆෝන් එකේ ස්ක්‍රීන් එක මෙතන උඩින් පේනේ ඔයාලට. ඉතින් දැන් මට මේ වගේ මගේ ෆෝන් එක අරගෙන මෙන්න මේ විදිහට මම ඕපන් කරගන්නවා මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන Drive Cam කියන මේ app එක. ඉතින් මේක ඔයාලා Play Store එක හරහා download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ විදිහට මට mic කැමරා තියෙන මම ඉතින් මෙන්න මේ වගේ මගේ ෆෝන් එකේ තියෙන IP device එකේ තියෙන මගේ IP address එක මෙතන තියෙනවා කියලා මම බලා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම තියෙන IP address එක තමයි අපි enter කරන්න ඕනේ. මෙතන 10.148.166. හරි port එක 447 මම මෙතන මේ Wi-Fi කියන එක select කරලා තියෙන්නේ. අපි දැන් මේක start කියන එක දෙන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදියට. right ඉතින් මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති මගේ කැමරා එක මගේ දැන් මෙතන තියෙන විදිය තමයි ඔයාලට පේන්නේ. මේ වගේ මගේ කැමරා එක මෙන්න මේ විදිහට කනෙක්ට් වුණා. right ඉතින් අපිට මේකේ තියෙන විදියක් තමයි මෙන්න මම මේක පොඩ්ඩක් දැන් මෙහෙම තියන්නම්. අපිට මේක preview එකේ අපිට මෙතන තියෙන අපිට items ටිකක් මෙන්න මේ විදිහට අපිට lock කරලා මේක බලා ගන්න පුළුවන්. ඒක හරහා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට පේන්නේ මේකේ. right ඉතින් දැන් අපි මේ විදිහට මේක බලුවන් පස්සේ අපිට මේක අයින් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන අපේ බැටරි තියෙන ෆෝන් එකේ බැටරි තියෙන ගානත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. 140 තමයි මේ විදිහේ බැටරි තියෙනවා. අපිට මේ mute preview එක mute කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් පෙන්නනවා Pro එකේ controls ටිකක් තියෙනවා. මේ Drive Cam Pro එක ගත්තාම මෙන්න මේ වගේ අපිට controls ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැනට හැකියාව තියෙන මේ ටික විතරයි. අපිට මේක දැන් අපිට නවත්ත ගන්න ඕන නම් මේ විදිහට අපි මේ තියෙන preview එක මේ විදිහට නවත්ත ගන්න ඕන නම් මෙන්න මේ stop කියන එක දුන්නා පස්සේ මෙන්න මේ වගේ my phone එකේ දැන් පෙන්නනවා device එක
ඩිස්කනෙක්ට් කරා කියලා. රයිට් ඉතින් මේ විදිහට තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් සුබ දවසක් වෙන අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ගිහිල්ලා එන්නම්. මේ එවලූෂන් ආමේ subscribe කරලා තියාගන්න. සුබ දවසක් වේවා. ඒ වගේ මගේ WhatsApp channels වල join වෙන්න පුළුවන්. සහ TikTok ඉන්නවා. අපේ තව channels තියෙනවා Big Dam එක තියෙනවා සහ Tech Binda සහ Evolution ආමේ TV කියලා. ඉතින් ඒ සේරගෙම ඔයාලට join වෙන්න පුළුවන්. එහෙනම් කිල්ලෙන්න සුබ දවසක් වේවා.